ගිණුම් කරන සමීකරණය වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන වගකීම් තමයි මූලික ගිණුම් කරන සමීකරණය. උදාහරණයක් බලමු. සමන් සිල්ලර වෙළෙඳ සැලක් පවත්වාගෙන යයි. ඔහු ව්‍යාපාර කටයුතු 2025 ජනවාරි මාස ආරම්භ කර ඒ සඳහා ඔහු රුපියල් මිලියන 2ක් වටිනා ගොඩනැගිල්ලක් සහ මුදලින් රුපියල් මිලියනයක් යොදවන ලදී. ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 4ක බැංකු ණයක් ලබා ගන්නා ලදී. මෙම උදාහරණය ගිණුම් කරන සමීකරණයට ආදේශ කරන්න. මූලික ගිණුම් කරන සමීකරණයට අනුව ගොඩනැගිල්ලක් වත්කමක් වන අතර මිලියන 2ක් වැඩි වෙනවා. අයිතිකරුගේ ගොඩනැගිල්ලක් නිසා එය ප්‍රාග්ධනය යටතටද මිලියන 2 බැගින් වැඩි වෙනවා. යොදවපු මුදල් වත්කම් යටතට මිලියනයකුත් අයිතිකරු යොදවපු නිසා ප්‍රාග්ධනය යටතට මිලියනයකුත් විදිහට එකතු වෙනවා. බැංකු ණය කියන්නේ බාහිර පාර්ශවයකින් ව්‍යාපාරයට ලැබෙන්නක්. එය ගෙවන්න ව්‍යාපාරය බැඳිලා ඉන්නවා. ඒක නිසා බැංකු ණය අපිට වගකීමක් වෙනවා. මුදලින් බැංකු ණය ලැබුණම වත්කම් හා වගකීම් මිලියන 4 බැගින් වැඩි වෙනවා. සමස්තයක් ලෙස ව්‍යාපාරයේ වත්කම් මිලියන 7යි. ප්‍රාග්ධනය මිලියන 3යි සහ වගකීම් මිලියන 4යි විදිහට මේ ගැටලුව විසඳන්න පුළුවන්.